ඔන්න යාළුවනේ අද අපි අරන් ආවේ අපේ Around Sri Lanka tour guide videos වල 8 වෙනි වීඩියෝ එක. ඉතින් අද අපි යන්න හදන්නේ ගාල්ලේ ඉඳලා කළුතරට. මේකට අදාළ Google Map එකකුත් අපි create කරලා අපේ description එකේ share කරලා තියෙනවා. ඔන්න ඉතින් අද උදෙන්ම අපි ලස්සන tour එකක් යන්න plan කරලා තියෙන්නේ. ඔන්න ඉතින් අද අපි මාදුගඟේ boat safari එකක් යන්න හිතුවා. එහෙනම් අපි ගිහින් බලමුකෝ. අපේ Around Sri Lanka tour එක පටන් අරගෙන අදට දවස් 8ක් වෙනවා. ඉතින් අපි මේ වෙද්දි කිලෝමීටර්ස් 1221ක් ගිහින් තියෙනවා. ඉතින් යාළුවනේ අපේ Around Sri Lanka tour එකේ number 1 ඉඳලා number 8 වෙනකම් videos අපේ playlist එකේ තියෙනවා. ඔයාලටත් මේ videos බලලා Around Sri Lanka tour එකක් යන්නේ කොහොමද කියලා idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඒ යද්දි බලන්න තියෙන location, යන්න තියෙන පාරවල්, ඒ පාරවල් වල කොහොමද යන්නේ කියලා සම්පූර්ණ idea එකක් ගන්න පුළුවන්. අපිටත් Around Sri Lanka tour එක plan කරද්දි විස්තර හොයාගන්න ගොඩාක් අමාරු වුණා. ඒ නිසා තමයි අපි හිතුවේ මේ වගේ short videos වලින් අරන් එන්න. ඉතින් යාළුවනේ ඔයාලට මුලින්ම කියන්න ඕනේ අද අපි join උනේ මාදුරිව සෆාරි රුවා කියන boat safari service එකත් එක්ක. ඉතින් ඔයාලත් මාදුගඟේ සෆාරියක් යනවා නම් අනිවාර්යෙන් දවසකට කලින්වත් booking එක දාගන්න. මේ තමයි කොද්දුව රජමහා විහාරස්ථානය. ඉතින් අපේ ගයිඩ් කියපු විදිහට ඉස්සර මේ ගඟේ දූපත් 65ක් විතර තිබිලා තියෙනවා. හැබැයි යාළුවනේ මේ වෙද්දි අපිට දූපත් 25ක් විතර තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ යන්නේ කඩුලාන ගුහාවක් ඇතුලේ. මේක කිලෝමීටර් භාගයක් විතර තියෙනවා. ඉතින් මෙයාලා කියන විදිහට ලංකාවේ හොඳම කුරුඳු තියෙන්නේ මේ අයිලන්ඩ් වලලු. එහෙනම් අපි මේ කුරුඳු නිෂ්පාදනය වෙන විදිහ බලමුකෝ. ලංකාවේ දකුණු පළාත තමයි හොඳම ඉන්නවා. ඒකේ විශේෂම ඒ තමයි මේ අයිලන්ඩ් වල කුරුඳු ගොඩක් හොඳ. මේක පොතු දෙකක් තියෙනවා. මුල් පොත් අපි ඉතින් සූර්ලා ඉන් කරගන්නවා. අල්ල වෙනවා අර ප්‍රෝග්‍රෑම් එක කරන්න. අපේ මේ අපි වැඩ කරන කට්ටිය. ඒවා බාන්නේ නැරේ තේිනවා තියෙනවා. ඒගොල්ලෝ මේ කොම්පියුටර් පොත්තක් අරගෙන පුරුදුලා මෙයාලා කෙනෙක් කාලේ කැඩිය කියලා කළු පාට. ඒක කැන්සර් රිටර්න් එන්න බලනවාමත් තියෙනවා. ඒක 100ම නෙවෙයි. ඔව්. මාත් වාටේ වගේ හොඳ නැහැ. මේ පොත්ත ගහට සම්බන්ධ වෙලා තියෙනවා. කදින් අල්ලන්න. ඒක නිසා අපි පොඩි මසාජයක් තෙරපියක් දාගන්නම් මේ කොපර් බාරේ. ඊට පස්සේ ටිකක් සොෆ්ට් වෙන බුරුල් වෙනවා. ඒක ගලවන්න ලේසි. කුරුඳු අපි ඔය කෑමට දානවනේ. ඔව්. කුරුඳු කෑමට දාන්නේ මොකද පිස්සලා දැනගන්න ඕනේ. කොහොමද වචේ. කුරුඳු දාන්නේ සුවඳ එන රසය. ඔව්. ඒ විතරන්නේ. ඒක විතරක් නෙවෙයි. යන්නේ යන්නේ කෑමට දානවා. මොකක්ද යන්නේ නේද? වෙන මෙයා දා යන්නේ. නෑ හැම දෙයකම ටිකක් දාන්න. හැම කෑම එළවලුවක් වුවත් මාළුවක් මස් වුවත් ටිකක් දාන්න. කෑලි දෙකක් දාන්න. ඒක රසයි
රසයි මේ ගුණයි සුවඳයි දෙක තුනම එනවා. ඒ විතරයි. දැන් අපි වාදනයක් අපි පොඩි කීකිය හරි බාපු වෙලාවකට නිකන් කියලා තිබ්බත් සතෙක් කරනවා අපි දන්නේ නැහැ. පොඩි කරපොත් එක්ක කරනවා කියන්නේ අපි දන්නේ නැහැ වතුර ටික. ඒක කනවා. කනකොට ඒක උගේ තියෙන විසක්. අන්නේ විසයි නෑ. ඒ වගේ විස වල බැක්ටීරියා එකම මේ කුරුඳු වලින් විනාශ වෙනවා. එහෙමද? මේක ගොඩක් දේවල් තියෙන හොඳ දේවල් කුරුඳු වල. මේක දැම්මම ඒකනේ. ඒ විතරයි. මේක ඇදලා ගන්න වෙනවා නේ. බැක්ටීරියා විනාශ කරන ගතියකුත් මේ කුරුඳු වල තියෙනවා. මහත්ය දැම්මම මේ පොත් ඒක නිකම්ම කරනවා නේ. කලවල කරන ලේසි. ඒක පොදුල වේලනවද ඊට ඊට පස්සේ වේලන්නේ අවුවේනේ. අවුවේ වේලුණාම ඒකේ ගුණයක් නැහැ. එහෙමද? ඒ වන්නේ මද පවනේ වේලන්නේ. මේ අවුව කියන්නේ. ඔය අදින් දා උද්ද ගන්න ඔක්කොම නේ. ඈ? අදින් දා උද්ද ගන්න තියෙනවා. ඔව්. මැෂින් එක. මැෂින් එක. එක පොත්තයි දිනේ මේක දර. මේක දරට පාවිච්චි කරනවා වෙනනම් පස්සේ නැත්තම් සිනමන් ටූත් පික් හදන්නේ මෙලි. මේ හදන්නේ සිනමන් ටූත් පික් කියලා වෙනද පොල්ට මේ වගේ වැල් බැඳලා තින්නේ. දැන් මම අරන් ගියා තරපු ඔක්කොම ෆැක්ටරි එකට යන්න. මෙන්න මේ වගේ 10ක් තිබ්බම ඔටෝමැටික් මේක වේලෙන්න මේක රෝල් වෙනවා. නැත්තම් අර රෝලට තලන්න බෑ කාටවත්. මේක පළුව පල්ලා අරගෙන වේලෙනකොට මෙහෙම රෝල් වෙනවා. මාත්‍යා දැකලා තියෙන දිගටනේ. ඒ දිගට හදන්නේ දිගට තලන්න බෑ කාටවත්. මේක ගැට්ටාක් උයරෙන් තියෙනවා. මේක මෙන්න මෙහෙම කෑලි තල්ලා මෙහෙම ජොයින් කරනවා. මේක වේලනකොට ඔටෝමැටික් ලොක් වෙනවා. ඊට පස්සේ නම් මීටරේ ගන්න මේකලා මිටි බඳලා වෙලඳ පොල්ට එන්නේ. මේක මේ මෙන්න මේ විදිහට අපි අවුවේ තියලා වෙනවා. අවුවෙන්නේ වෙලෙන්නේ හුලඟෙන් අපි මුලකට කියලා වේලනකොට අර විදිහට වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට තමයි ෆිෂ් තෙරපි එක කරේ. ඉතින් ඔයාලත් මාදු ගඟේ ආවොත් ඔයාලටත් මෙන්න මේ වගේ චූටි කිඹුල් පැටව් අල්ලලා බලන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් අපේ බෝට් එක අරන් යන කෙනා පොඩ්ඩක් මාරු වෙන්න යන්නේ. අපි බලමුකෝ කොහොමද මෙයා බෝට් එක අරන් යන්නේ කියලා. දැන් මගේ හස්බන්ඩ් තමයි මේ බෝට් එක අරන් යන්නේ. අම්මෝ මං නම් හරිම බයෙන් තමයි ගියේ. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපේ මාදුගඟේ සෆාරි එක ඉවර වුණේ. ඔයාලට මාදුගඟ ගැන මීට වඩා විස්තර දැනගන්න ඕනේ නම් අපි මාදුගඟ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ අහුංගල්ලේ ඉන්න සී ටර්ටල්ලා බලන්න. ඔයාලත් මෙතනට යනවා නම් ඔයාලට සී ටර්ටල්ලා ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්.
දැන් අපි මේ ඉන්නේ කන්දේ විහාරේ. ඔයාලා දන්න ඇතිනේ කන්දේ විහාරේ කියන්නේ ගොඩාක් ખાස්කම් තියෙන තැනක්. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ අද දවසේ ටුවර් එක ඉවර වුණේ. ඉතින් යාළුවනේ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම අපිව subscribe කරන්න. අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.